ඔයාලගේ ජීවිතේ අත්හරින්න පුරුදු වුණොත් සතුට කියන එක ඔයාලා ගාවට පිස්සුවෙන් වගේ. සතුට කියන එක. සතුට කියන ගංගාව ඔයාලගේ පැත්තට හැරෙනවා. අත්හැරියට පස්සේ. මේ අත්හරින්න නැතුන් ඉන්නවනේ. අල්ලගෙන ඉන්නව නේද? සතුට කියන එක ඈතට. ඉතින් අපි පුරුදු වෙන්න ඕන දන් හැන්දක් බෙදෙන තැන ඉඳලා. ඒකයි මහා බෝධිසත්වයෝ දන් දුන්නේ බුදුවරුන්ගේ කාලේ. ඒ කියන්නේ ජාතක කතාවල තියෙන පාරමිතා පුරුපු අපි වෙස්සන්තර ජාතකයේ කියමු. දේවදත්තට හරි දන් දීලා අත්හැරේ. ඒ නිසා පින්වතුනි අත්හැරීම කියන එක පුරුදු කරා. අල්ලා ගැනීම දුරු කරා. අල්ලා ගැනීම දරුවෝ අල්ලාගෙන දරුවෝ මත්තෙම නැහි දරුවෝ ගැනම හිතා තුන් තිස්පැයේ කඳුළු සලසලා දරුවෝම හිතෙන් වැළඳගෙන ඉන්න මව්වරුනේ. නුඹලා මැරුණාට පස්සේ කොහෙද යන්නේ? දරුවන්ගෙන් පිට හිත වැඩ කරන්නේ නැහනේ. මැරුණාට පස්සේ ඔයාලා උඩකට යන්නේ කොහොමද? නිවනකට යන්නේ කොහොමද? දරුවෝ මත්තෙම නැහැ. යුතුයකම් ඉෂ්ට කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. ඔයාලගේ පඩියෙන් නම් මෙහින් යවන පඩියෙන් නම් ඒ දරුවෝ ටික ඉස්කෝලේ යන්නේ. ඒ යුතුයකම් ටික ඉෂ්ට කිරීම වෙනම දෙයක්. පින්වතුනි ගණන් කරන්න බැරි කෝටි සංඛ්‍යාත සත්වයෝ ප්‍රේත ලෝකෙ ඉපදිලා ඉන්නවා දරුවන්ට ආසාව නිසා. දරුවන්ට ආසාව නිසා. බිරිඳට ආසාව නිසා, ස්වාමියාට ආසාව නිසා. සමහර බිරිඳවරුන්ටත් සමහර ස්වාමීවරුන්ටත් මානසික අසහනය ගහනවා හිතට. බිරිඳ මගේමයි, ස්වාමියා මගේමයි. මෙයා වෙන කෙනෙකුට කතා කරන්න හොඳ නැහැ. වෙන අයට ඇසුරු කරන්න හොඳ නැහැ. මෙයා වැඩි අම්මලා ගෙදර යනවා වැඩි. තාත්තලා ගෙදර යනවා වැඩි. මෙයා ගෙදරට වැඩිපුර කෝල් කරනවා වැඩි. ඔයා මගෙන් ඈත් වෙනවා වැඩි. අර එක නෝන කෙනෙක් ඇවිල්ලා කියනවා මහත්තයා එයාට ඒ නෝනට බබා ලැබෙන්න ඉන්නකොට දවසක් මහත්තයාගේ තාත්තයි මෙයයි ගමනක් යනවා. වැස්සක් එනකොට ඉන්න තැනක් නැති නිසා මහත්තයාගේ තාත්තගේ ඒ කුඩේට මෙයා ගියා. මෙයා කුසදරු අම්ම කෙනෙක්. ගෙදර ආපු ගමන් කම්බුල් රතු වෙන්න ගැහුවා කිව්වා තාත්තගේ කුඩේ අස්සට ගියා කියලා. ඉරිසියාව, අසහනය. ඊට පස්සේ දරුවා ඉපදුණා. ඉපදුනාට පස්සේ දරුවාට කිරි දෙද්දී විනාඩියක් දෙකක් කිරි දීලා ඉන්නම ඇටි කියලා දරුවා ඇදලා ගන්නවා. ඔයාට වැඩි කිරි දෙන්න ගියොත් මෙයා ගැන ආදරේ හිතේ මට ආදරේ අඩු වෙයි කියලා. කටින් කිව්වේ නැති වුණාට පෞල් ප්‍රශ්න කියන ඒවා. අසහනේ. ඔය හිත් මැරුණාට පස්සේ කොහේ යයිද? අත්හරින්න බෑ. අත්හරින්න බෑ. අල්ලගෙන ඉන්නේ හිතෙන්. ඒ තමන්ට ඕන විදිහට එහෙම අල්ලගෙන තමන්ට ඕන විදිහට එයාලව පාලනය කරන්නත් බෑ. හිතෙන් අල්ලගෙන හිතෙන් විඳවන විඳවිල්ල අත්හරින්න බැරි නිසා